නැන්දේ කරපිංච මිටි 20ක් තියෙනවා පොඩි මේ ආයෙ ඇති මේ ඇතුලේ නේද? කරපිංච මිටි අක්කා කරපිංච තියෙනව නේද? වාට තියෙනවනේ. වාට කරපිංච තියෙනවනේ. මල්ලකට තියෙනවා. කීයද ඔය වෙන්නේ? ඕව කීයද විකුණන්නේ? හා. මම නම් 18යි දෙන්නේ. නැන්දේ කරපිංච මිටි වගේක් තියෙනවා 22ක්. ඔය පිටි ටික ගන්න කමන්නේ. විකුණන්න රුපියල් 10 ගාන වගේ මට දෙන්න. ඔයාට මේ දෙයින් එක 20කට වික්කත් කමන්නේ. ඔය 22ක් තියෙනවා අරගන්න. මම මේ අලුත්ම කරපිංච මේ ඉතිසෙල්ලාම අස්සෙන්න. එහෙමයි. මට ලොකු උදව්වක්. ඒ කියන්නේ අම්මේ මම මේක පුරුදු වෙන්න කරන්නේ. අම්මා කැමති ගාන 22ක් තියෙනවා. මහ ලොකුවට නෑ මේ බලන්නකො. ඔක 20කට විකුණන්න ඔබෑනේ. මට අඩු කරලා රුපියල් 10 ගානේ හරි 12 ගානේ හරි දෙන්න. කොහොමද ඔය රුපියල් 10 ගානේ විකුණන්න නැන්දේ? 15 ගානේ. 22ක් අනේ ඇති. ඉතින් මේ සන්තෝෂෙන් කියන්නේ ඒක මේක මේ. නැන්ද ඊළඟ සැරේ එනකොට වැරදි හදන් එන්න. ඔව් මේක වෙදෙන්න බෑ. ආයෙ එනකොට හරියට හදන් එන්න. රාම්පෙ ටිකක් ඕන නම් ගැට ගහගෙන එන්න. මේ කරපිංච වගේක් තිබිලා දුන්නා නැන්දේ. ඔව් දැන් ගෙනත් දුන්නා. 200ක් හම්බ වුණා. ආයෙ හදන් එන්න ඕනේ.